චූටි පැටියෙක්ට ඝන ආහාර දෙන්න පටන් ගත්තාම අම්මලා ගොඩාක් දෙනෙක් බය වෙන දෙයක් තමයි මගේ පැටියාගේ උගුරේ කෑම හිර වුණොත් මම මොකද කරන්නේ? කෑම හිර වෙලා බබාගේ හුස්ම හිර වුණොත් එහෙම මොකද කරන්නේ? මේ බයත් එක්ක තමයි අම්මලා චූටි පැටවුන්ට කෑම දෙන්නේ. ඔබත් ඒ වගේ බයෙන් ඉන්නවනම් මේ වීඩියෝ එක පටන් ගත්ත තැන ඉඳලා අවසාන වෙනකන් තප්පරයක්වත් මග හරින්නේ නැතුව බලන්න මේ බය නැති කරගන්නේ කොහොමද කියලා මං අද ඔබට කියනවා. චූටි පැටියෙක්ට ඝන ආහාර දෙනකොට අපි හුඟක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ චූටි පැටියට දෙන කෑම දියාරු තලපයක් විදියට හදලා එයාට කන්න දෙන්න. නමුත් බේබි පියුරි එහෙම නැත්නම් මේ දියාරු තලපයක් විදියට හදලා බබාට කෑම කන්න දෙන්නෙම නැතුව කෑම කැබලි විදිහට බබාගේ අතට දීලා එයාට තනියම කන්න අවස්ථාව ලබා දෙන බේබි ලෙඩ් වීනින් කියලා සංකල්පයකුත් ලෝකේ ක්‍රියාත්මක වෙනවා. දැන් ගොඩක් අම්මලා ඒ විදිහට බබාට කෑම ලබා දෙනවා. ඉතින් කොහොම වුණත් බබාට මාස 8ක් 9ක් වගේ සම්පූර්ණ වෙනකොට බබාට ෆින්ගර් ෆුඩ්ස් ලබා දෙන්න කියලා ලංකාවේ අම්මලාටත් උපදෙස් ලැබෙනවානේ. ඉතින් මෙහෙම බබාට තනියම අල්ලගෙන කෑම කන්න දෙනකොට බබාට කෑම හිර වෙනවා. එහෙම හිර වෙනකොට ඔබ තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඒක හරිම සාමාන්‍ය දෙයක්. චූටි පැටියේ කෑම කෑම හපලා කන්න ඉගෙන ගන්න මේ ක්‍රියාවලියේම කොටසක් තමයි බබාට කෑම හිර වෙන එක. ඒ වගේම අම්මලා හැටියට ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ චූටි පැටියට කෑම හිර වෙලාද එහෙම නැත්නම් චූටි පැටියට කෑම උගුරේ හිර වෙලා එයා ඔක්කාර කරනවද? අපි ඉංග්‍රීසියෙන් කියනවා ගැගින් කියලා. එහෙමද? එහෙම නැත්නම් කෑම වලින් චූටි පැටියාගේ ශ්වසන මාර්ගය අවහිර වෙලාද? අපි ඉංග්‍රීසියෙන් කියනවා choking. මේ දෙක ඔබට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ගැගින් කියලා කියන්නේ කෑම ශ්වසන මාර්ගයට ඇතුල් වෙන එක වළක්වන්න අපේ ශරීරයේ මගින්ම සිදුවෙන ආරක්ෂිත උපක්‍රමයක්. මේ උපක්‍රමය නිසා ලේසියෙන්ම ආහාර ශ්වසන මාර්ගයෙන් ඉවතට තල්ලු කරලා ඒ දෙසට යන එක වළක්වනවා. අර ගන්න අන්න එහෙම කරන්නේ මේ ගැගින් වෙන නිසා තමයි උගුරේ හිර වෙන නිසා තමයි. අපි වැඩිහිටියෝ විදිහට ලොකු බෙහෙත් පෙත්තක් බොනකොට ඔක්කාරයට එන අවස්ථාවක් මතක් කරලා බලන්නකෝ. එහෙම ඔක්කාරයට එන්නේ බෙහෙත් පෙත්ත අපේ දිවේ එක ස්ථානයකට ගිහිල්ලා ගෑවුනහම තමයි. මේ ස්ථානයට අපි ට්‍රිගර් පොයින්ට් එක කියලා කියනවා. මේ ට්‍රිගර් පොයින්ට් එකේ ගෑවුනහම තමයි ඔක්කාරයට එන්නේ. චූටි පැටවුන්ගේ මේ ට්‍රිගර් පොයින්ට් එක දිවේ අපේ ට්‍රිගර් පොයින්ට් එක තියෙන තැනට වඩා ටිකක් ඉදිරියෙන් තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ නිසා චූටි පැටවුන්ට මේ උගුරේ ඇතුළටම යන්න කලින් එයාගේ දිවට මේ සංවේදනය දැනුණාම එයාගේ උගුරට මේ ආහාරය ගන්න බෑ මේ ආහාර කොටස ලොකු වැඩි කියන සංවේදනය දැනෙච්ච ගමන් එයා ඔක්කාර කරන්න පටන් ගන්නවා. චූටි පැටියා කටට ගන්න ආහාර කැබැල්ලක් එයාට ගිලින්න බැරි නම් එයා ඔක්කාර කරාම ඒක ශ්වසන මාර්ගයට ඇතුල් වෙන්නේ නැතුව වළක්වන්න පුළුවන් මේ සේෆ්ටි මෙකැනිසම් එක හෙවත් ගැගින් කියන එක අපිට තියෙන නිසා චූටි පැටියෙක්ට මාස 6-7 ඉඳලා වුණත් අතින් අල්ලගෙන කෑම කන්න දුන්නා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට බබාට ගැගින් වෙනකොට බබා කහිනවා. එයා ඔක්කාර කරනවා. එයා කෑම වමනේ දාන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් කෑම වමනේ දානවා. එයා කටින් ශබ්දයක් පිට කරනවා. කෑ ගහලා අඬනවා. එහෙම නැත්නම් කට ඇරගෙන ඉන්නවා. මූණ රතු වෙනවා. හැබැයි choking වුණොත් ඒ කියන්නේ බබාට කෑම එයාගේ ශ්වසන මාර්ගයේ හිර වුණොත් එයා කහින්නේ නැහැ. එයාට අඬන්න බෑ. එයාගේ කටින් ශබ්දයක් පිට වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අර හතිය හැදුනා වගේ ගාලා ඒ වගේ ශබ්දයක් තමයි එයා පිට කරන්නේ. ඒ වගේම එයාගේ මුහුණ හරිම භයංකර භාවයක්. සෑහෙන බය වෙලා කියන එක පේනවා. එයා ගාල උඩට ඇදගෙන තමයි ඉන්නේ. ඒ වගේ මේ වෙලාවේ එයාගේ පපුවේ හැම උනත් ඇකිලිලා තියෙනවා. මොකද
එයාට හුස්ම ගන්න බැරි නිසා. ඒක හරිම භයානක තත්ත්වයක්. ඉතින් දැන් ඔබ දන්නවා ඔබ කොහොමද හඳුනගන්නේ චූටි පැටියාගේ කෑම උගුර හිර වෙලාද? ඒ කියන්නේ ගැගින් තත්ත්වයක්ද මේ තියෙන්නේ? එහෙම නැත්නම් චූටි පැටියාගේ කෑම ශ්වසන මාර්ගයේ හිර වෙලාද? එහෙම නැත්නම් මෙයාට චෝකින් වෙලාද කියන එක හඳුනගන්නේ කොහොමද කියලා දැන් ඔබ දන්නවා. එතකොට හදිසියවත් බබාගේ කෑම උගුර හිර වෙලා එයා ගාලා එහෙම ඔක්කාර කරනකොට ඔබ මොකද කරන්නේ? පළවෙනිම දේ තමයි පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා. බබා ඔක්කාරය කරනකොට බබාට කැස්සක් ආවහම ඔබත් බය වෙලා කියලා උඩට ඇද්දොත් අම්මෝ බබාට හිර වෙලා ගාලා උඩට ඇද්දොත් එහෙම බබත් බය වෙලා බබත් ගාලා උඩට ඇදලා අර එළියට එන ආහාර කොටස ඉබේම ඇතුළට ගිහිල්ලා යාගේ ශ්වසන මාර්ගය අවහිර වෙන්න පුළුවන්. ඒ නිසා කිසිම මොහොතක බබා උක්කාර කරනකොට ඔබ කලබල වෙන්න එපා. ඒ වගේම කට ඇතුලේ තියෙන කෑම කෑල්ලක් එළියට ගන්න ඇඟිල්ල දාන්නත් එපා. ඒක ඉබේම සිද්ධ වෙන දෙයක්. අම්මලා හැටියට අපිට ඉබේම සිද්ධ වෙන දෙයක්. චූටි පැටියා කට ඇතුලට ලොකු කෑම කෑල්ලක් දාගෙන එයා හිර කරගත්තොත් අපි ඉක්මනට කරන්නේ මොකද? ඇඟිල්ල දාලා ඒක එළියට ඇදලා ගන්න හදනවා. ඉතින් සමහර වෙලාවට මේ ඇඟිල්ල දානකොට කෑම කෑල්ල එළියට එනවා වෙනුවට කෑම කොටස ඇතුළට ගිහිල්ලා එයාගේ ශ්වාසනාලේ හිර වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න කෑම ගන්න කියලා කටට ඇඟිල්ල දාන්න යන්නත් එපා. දැන් හිතන්නකෝ මේ ඉන්නේ මේ චූටි පැටියා කෑම කකා ඉන්නකොට එයාට හිර වුණා කියලා. ඒ වගේ වෙලාවට එයාට උදව් කරන්න ඉස්සරහට හැරෙන්න. මේ විදියට ඉස්සරහට හැරෙන්න යාට උදව් කරන්න. හුඟක් ලේසි ඔබ එයාගේ ඉස්සරහා මේ වගේ එයාගේ ඉස්සරහා දන ගැහුවොත්. එතකොට එයා ඉස්සරහට හැරිලා ඔබ දිහා බලනවා. එහෙම බලනකොට අර කටෙන් එළියට එන කෑම කෑල්ලට තව ටිකක් ගුරුත්වේනොත් උදව්වක් එනවා ඒ කෑම ටික එළියට එන්න. ඒ වගේම එයාට කහින්නත් ලේසි. එහෙම නැතුව දඩබඩ ගාලා එයාගේ පිටට තට්ටු කරලා තව එයාට කහින්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා. හැම වෙලාවෙම කාම් කිසිම කලබලයක් නැතුව එයාවත් කලබල කරන්නේ නැතුව එයාගේ ඉස්සරහා වාඩි වෙලා දෙන්න කෑම කෑල්ල දෙන්නකෝ කියලා හිමීට එයාට කතා කරන්න. එතකොට එයාගේ කටින් ඒ කෑල්ල පිට වෙනවා. කෑම කෑල්ල පිට වෙනවා. ඒක ඔබට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට මේ ඔක්කාර කරත් බබාලා එයාම මැනේජ් කරගෙන එයා ඒ කෑම එක ගිලින්නත් පුළුවන්. එහෙම වෙන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ කලබල වෙන්නේ නැතුව බබාටම ඒක මැනේජ් කරගන්න චුට්ටක් ඉඩ දීලා බලාගෙන ඉන්න එක තමයි ඔබ කරන්න ඕන දේ. ඒ වගේම දැන් මේ වගේ දෙයක් වුණාම චූටි පැටියා හොඳටම බය වෙනවානේ. ඉතින් ඔබ පළවෙනි කට කවපු ගමම මේ වගේ දෙයක් වුණත් එයා බය වුණොත් ආයෙ තව කෑම කන්න කියලා එයාව උනන්දු කරන්න යන්න එපා. එයාව හයි චෙයා එකෙන් එළියට අරගෙන එයාව උඩුක්කේ වාඩි කරගෙන එයාත් එක්ක පොඩ්ඩක් කතා කරලා එයාව පොඩ්ඩක් සංසුන් කරවන්න. එයා බය වෙලා නම් ඉන්නේ. එහෙම නැත්නම් සමහර බබාලා උක්කාර කරලා ආයෙ ඊළඟ කට ආයෙ කනවා. එහෙම බබාලාත් ඉන්නවා. ඉතින් ඔබ දන්නවනේ ඔබේ බබා මොන වගේ කෙනෙක්ද කියලා. ඒ අනුව ඔබ ක්‍රියාත්මක වෙන්න. ඊළඟට අපි කතා කරමු බබාට කෑම හිර වෙන එක වළක්වන්න අපිට කරන්න පුළුවන් මොනවද කියලා. පළවෙනි දේ තමයි එයාට දෙන කෑම අතර නිසි පරතරයක් තියාගන්න එක. චූටි පැටියෙක්ට මව් කිරි දීලා පැයක්වත් යනතුරු එයාට ඝන ආහාරයක් ලබා දෙන්න එපා. මොකද එයා බීපු කිරි ටික එයාගේ චූටි බණ්ඩි ගෙඩියේ ඉතුරු වෙලා තිබුණොත් එහෙම ඔබ තව එයාට කෑම කවන්න හැදුවොත් එයා උක්කාර කරන්න පුළුවන්. දෙවෙනි දේ තමයි නිතරම උක්කාර කරන කෑම වර්ග හඳුනගන්න. ඔබට හඳුනගන්න පුළුවන් මොන වගේ කෑමද බබාට නිතරම හිර වෙන්නේ. සමහර ආහාර තියෙනවා දිවේ ඇලෙනවා, සමහර ආහාර තියෙනවා තල්ලේ ගිහිල්ලා ඇලෙනවා නේද? සමහර ආහාර තියෙනවා කොටස් වලට කැඩෙන්නේ නැහැ. මේ වගේ ඔබ දන්නවනේ ඔබට හඳුනගන්න පුළුවන් චූටි පැටියට නිතරම ඔක්කාරයට එන ආහාර වර්ග හඳුනගෙන ඒවා නිතරම දෙන්නේ නැතුව ඉන්න. ඒ වගේම බබාගේ උගුර හිර වෙන්න පුළුවන් මොන වගේ ආහාරද කියලා මම තවත් වීඩියෝ එකක කතා කරා. ඒ වීඩියෝ එකේ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඒ වීඩියෝ එකේ ලිස්ට් එකක්ම මම දීලා තියෙනවා මොන වගේ ආහාරද චූටි පැටියෙක්ගේ උගුරේ
ලේසියෙන් හිර වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වීඩියෝ එකක් බලන්න. එතකොට ඔබට අවබෝධයක් ගන්න පුළුවන් වෙයි මේ ආහාර සම්බන්ධව. තුන්වෙනි දේ තමයි චූටි පැටියාගේ වයසට අනුව එයාට අල්ලගන්න පුළුවන් වෙන විදිහට එයාට කෑම දෙන්න. උදාහරණයක් විදිහට කිව්වොත් චූටි පැටියාට මාස 8ක් 9ක් විතර වගේ වෙනකන් එයා අල්ලන්නේ මේ එයාගේ ඇඟිලි හතරෙන් තමයි. අපි කියනවා පාම ග්‍රිප් එක කියලා. එතකොට මේ ඇඟිලි හතරෙන් අල්ලන්න පුළුවන් වෙන විදිහට දිග තීරු කපලා තමයි එයාට මේ කාලේදී කෑම දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් කියනවා මේ වැඩිහිටියෙක්ගේ සුළඟිල්ලේ ප්‍රමාණය කැබලි කපලා බබාට දෙන්න. එතකොට එයාට අල්ලගෙන කන්න පුළුවන් කියලා. ඊට පස්සේ බබාට අවුරුද්දක් විතර සම්පූර්ණ වෙනකොට එයා පටන් ගන්නවා මෙන්න මෙහෙම අල්ලන්න. එයාගේ මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි අපි කියනවා පින්ස ග්‍රිප් එක කියලා. එතකොට එයාට පුළුවන් චූටි කැබලි අල්ලගෙන කන්න. එතකොට ඔබට පුළුවන් කොටු විදිහට කෑම කපලා දෙන්න එයාට අල්ලගෙන කන්න. හතරවෙනි දේ තමයි බබෙක් තනියම අල්ලගෙන කන්න නම් එයාට තනියම වාඩි වෙන්න පුළුවන් වෙන්න ඕනේ. චූටි පැටියෙක්ට ඝන ආහාර දෙන්න පටන් ගන්න කලින් චූටි පැටියෙක්ට මොන වගේ දේවල්ද කරන්න පුළුවන් වෙන්න ඕනේ කියන දේ ගැන විස්තරාත්මකව මම වීඩියෝ එක සඳහන් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ link එකක් මම දාලා තියෙනවා description box එකේ. ඔබට ඒකත් බලලා ඒ ගැන වැඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම දැන් ඔබ බබාට කෑම කවන්න පටන් ගත්තාම ඔබට තේරෙයි ඔබේ බබා කැමති ඔබ කෑම කවනවටද එහෙම නැත්නම් එයා තනියම අල්ලගෙන කෑම කන්න කැමති බබෙක්ද කියලා. දැන් මට ඉන්නේ තනියම අල්ලගෙන කෑම කන්න කැමති බබෙක්. එහෙම බබෙක් නම් ඔබට ඉන්නේ ඒත් ඔබට බයයි නම් චූටි පැටියට මගේ පැටියට කෑම හපලා කන්න පුළුවන් වෙයිද කියලා මේක පරීක්ෂා කරලා බලන්න වගේම චූටි පැටියට හපන්න පුරුදු කරන්න පුළුවන් ක්‍රම කිහිපයකුත් තියෙනවා. කෑම වර්ග කිහිපයක් තියෙනවා ඔබට දීලා බලන්න පුළුවන් චූටි පැටියා ඒක හපනවද කියලා. මොනවද මේ කෑම වර්ග? ඒ තමයි කොච්චර හැපුවත් කටට ඇතුළට යන්නේ නැති කෑම වර්ග කිහිපයක් බබාට හපන්න අවස්ථාව ලබා දෙන්න. උදාහරණයක් විදිහට තේ ගොඩක් ඉවත් කරපු අඹ ඇටයක්, අන්නාසි ගෙඩියක නාරටිය කොටස, මස් ඉවත් කරපු කුකුල් අණ්ඩක් එම හපන්න දෙන්න පුළුවන්. ඒ විදිහට ඔබට බබාට මේ කෑම වර්ග හපන්න දීලා බලන්න පුළුවන්. එයාට හොඳට හපන්න පුළුවන්ද කියලා. ඊළඟට බබාගේ ඔක්කාරය කිරීම සම්බන්ධව වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕන මොන වගේ අවස්ථාවලදීද? බබාට ඔබ දියර විදිහට හෝ තලප විදිහට කෑම ලබා දෙනකොටත් කෑම පටන් අරන් සති 2-3ක් ගියාට පස්සේ වුණත් බබා තාමත් ඔක්කාර කරනවද? බබා අතින් අල්ලගෙන කෑම කනකොට බබාට ෆින්ගර් ෆුඩ්ස් දීලා මාස 2ක් වගේ ගත වුණාට පස්සේ වුණත් එයා තාමත් කෑම ඔක්කාර කරනවද? බබාට මේ විදිහට කෑම හිර වුණාම එයා වමනේ දාලා කෑ ගහලා හැම වෙලාවෙම ලොකු කලබලයක් ඇති කරනවද? බබා හැම කෑම වේලකදීම වමනේ දානවද? මේ ප්‍රශ්න වලට උත්තරය ඔව් නම් අනිවාර්යයෙන්ම ඔබේ බබාව වෛද්‍යවරයෙක් ළඟට එක්කගෙන යන එක හොඳයි. මොකද ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. අවසාන මිනිත්තු කිහිපෙදී අපි කතා කරමු කොහොමද අපි මේ භයානකම තත්ත්වයට මුහුණ දෙන්නේ කියලා. ඒ කියන්නේ චූටි පැටියට එයා කාපු කෑමක් එයාගේ ශ්වසන මාර්ගයේ හිර වුණොත් අපි මොකද කරන්නේ? පළවෙනිම දේ තමයි එයාගේ ශ්වසන මාර්ගයේ හිර වුණත් එයා කහින්න උත්සාහ කරනවා නම් එයා කටින් ශබ්දයක් පිට කරනවා නම් එයාට ඉස්සරහට හැරිලා කහින්න උදව් කරන්න. බබා කටින් ශබ්දයක් පිට කරන්නේ නැත්තම් මං අර කලින් කියපු ලක්ෂණ බබා පෙන්වනවා නම් වහාම හැකි ඉක්මනින් බබාව ළඟම තියෙන රෝහලකට අරගෙන යන්න ක්‍රියාමාර්ග සූදානම් කරන අතරතුර ඔබට පුළුවන් බබාට ප්‍රථමාධාරයක් ලබා දෙන්න. කොහොමද මේ ප්‍රථමාධාරය ලබා දෙන්නේ කියලා මම ඔබට දැන් කියන්නම්. දැන් හිතන්නකෝ බබාගේ උගුරෙන් කිසිම ශබ්දයක් පිට වෙන්නේ නැහැ. එතකොට බබා වහාම එයා වාඩි වෙලා ඉන්න තැනින් ඉවතට ගන්න. ඊට පස්සේ බබාව මෙහෙම හරවලා මෙහෙම තියාගන්න. හරි? දැන් මේ බබා නම් චූටි. ඊට පස්සේ ඔබේ මේ ඇඟිලි දෙක අතරට බබාගේ නිකට හිර කරගන්න. එතකොට බබාව අල්ලගන්න ලේසි. ලොකු බබෙක් නම්
මේ විදිහට ඔබ අතින් අල්ලගෙන බබාව උකුල මත බබාව තියාගන්න. හැම වෙලාවෙම බබාගේ ඔළුව එයාගේ කඳට වඩා පහළින් තමයි තියෙන්න ඕන. මෙන්න මෙහෙම පහළින් තමයි තියෙන්න ඕන. මෙහෙම තියලා ඊට පස්සේ බබාගේ මේ උරපතු දෙක තියෙනවනේ. උරපතු දෙක මැදින් බබාට වැරෙන් පහරක් අපි එල්ල කරන්න ඕනේ. මේ පහර එල්ල කරන්නේ මෙහෙම නෙමෙයි. ගහගෙන යනවා නෙමෙයි. ඒ පහර එල්ල වෙන්න ඕනේ මෙන්න මෙහෙම. හරි? මෙහෙම තමයි අපි බබාට ගහන්නේ. මෙහෙම පහරවල් 5ක්. නැවත මං කියන්නම්. ඔබේ බබාගේ මුහුණ ඔබ අල්ලගන්නේ ඔබේ මේ ඇඟිලි දෙකෙන්. එයාගේ නිකට ඔබේ අත උඩ තමයි බබාව තියාගන්නේ. එයාගේ මුහුණ ඇඟ මට්ටමට වඩා පහළින් තියෙන්න ඕනේ. ඔබේ අතේ බබාව තියාගන්න බැරි තරම් බබා ලොකු බබෙක් නම් මේ විදියට බබා උකුල මත තියාගන්න පුළුවන්. එතනදිත් එයාගේ ඔළුව තියෙන්න ඕන පහළ මට්ටමේ තියෙන්න ඕන. අතින් බබාව මෙහෙම අල්ල ගන්න ඕනේ. අල්ලගෙන මේ විදියට මෙන්න මෙහෙම පහරවල් 5ක් ගහන්න ඕනේ. ඒ වගේම හොඳට මතක තියාගන්න අතේ මේ කොටස තමයි බබාගේ ඇඟේ වදින්න ඕනේ. ඔබ බබාගේ උරපතු දෙක අතරින් මේ පහර එල්ල කරනකොට. නැතුව මෙහෙම නෙමෙයි. හරි? මෙහෙම. හරි? මේක ප්‍රථමාධාරයක් පමණයි. මේ ප්‍රථමාධාරය කරන අතරතුර සමහර විට බබාගේ කටේ හිර වෙලා තියෙන එක එළියට එන්න පුළුවන්. එහෙම නැත්නම් බබාට සිහිය නැති වෙන්න පුළුවන්. සිහිය නැති වෙන්නේ එයාගේ ශ්වසන මාර්ගය අවහිර වෙලා එයාට හුස්ම ගන්න බැරි වෙලා එයාගේ මොළයට ඔක්සිජන් යන්නේ නැති වුණාම. එහෙම වුණොත් බබාට કૃත්‍රිම ශ්වසනය ලබා දෙන්න ඕනේ. බබාට કૃත්‍රිම ශ්වසනය ලබා දෙන්නේ කොහොමද කියන එක මේ විදිහට මෙහෙම වීඩියෝ එකකින් පැහැදිලි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඔබට කරන්න පුළුවන් ප්‍රඥාවන්තම දේ තමයි හදිසියෙ බබාට මෙහෙම හිර වුණොත් මම අර කලින් කිව්වා වගේ මේ ප්‍රථමාර්ධාරය ලබා දෙන අතරතුර හැකිතරම් කෑ ගහලා කාට හරි කතා කරලා උදව් අරගෙන බබා ඉක්මනින්ම රෝහලකට අරගෙන යන්න ඕනේ. ඔබට හිතෙනවා නම් මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න මම සූදානම් වෙලා ඉන්න ඕනේ කියලා ඔබට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔබේ බබාගේ වෛද්‍යවරයාගෙන් මේ ගැන අහන එක. ડોක්ටර් හදිස්සියවත් බබාගේ උගුර කෑම හිර වෙලා ශ්වසන මාර්ගය අවහිර වුණොත් එයාට මං කොහොමද કૃත්‍රිම ශ්වසනය ලබා දෙන්නේ කියන ප්‍රශ්නය අහලා ડોක්ටර්ගෙන් ඒ ගැන හරියටම දැනගන්න. හරියටම දැනගෙන ප්‍රැක්ටිස් කරලා ඒක ඔබේ මතකයේ තබා ගත්තොත් මේ වගේ භයානක අවස්ථාවක මුහුණ දෙන්න ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ සාරාංශයක් හැටියට අවසානයේදී මට කියන්න තියෙන්නේ බබාට ඝන ආහාර දෙන්න බබා සූදානම් වෙනතුරුම ඉන්න. බබාට තනියම වාඩි වෙන්න පුළුවන් වෙනතුරුම බබාට තනියම කන්න දෙන්න එපා. ඒ වගේම බබාට තනියම කන්න දෙන්න බය වෙන්නත් එපා. බබා උක්කාරී කරනකොට ඔබ බය වෙන්නත් එපා. ඔබ බබාව බය කරන්නත් එපා. බබාට කෑම හිර වෙලා බබා කටින් ශබ්දයක් පිට කරන්නේ නැත්නම් හැකි ඉක්මනින් ප්‍රථමාධාර ලබා දීලා ඒ අතරතුරම ළඟම තියෙන රෝහලකට බබාව අරගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක ස්කිප් කර ඔබ බැලුවා නම් කරුණා කරලා මේ වීඩියෝ එකේ තප්පරයක්වත් මග හරින්නේ නැතුව බලන්න. මොකද මේ වීඩියෝ එක ඔබට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක්. මේ වීඩියෝ එක වගේම චූටි පැටියෙක්ට ඝන ආහාර පටන් ගන්නකොට දැනගන්න ඕන කරුණු මොනවද? චූටි පැටියෙක්ගේ එක් වයස් කාණ්ඩවලට අනුව යාට ඝන ආහාර දෙනකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියන දේවල් ගැන වීඩියෝ ගොඩාක් මම කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ වලත් ලින්ක් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඒවත් බලලා ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ වගේම ඔබේ හදවතට වද දෙන ප්‍රශ්නයකට උත්තරයක් හොයාගෙන තවත් දවසක ඔබව හම්බ වෙන්න එන්න.